අති ගෞරවනීය අපේ ගුවන් විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම කතික කාව්‍යමය ධර්ම දේශක ගරු කටයුතු අපේ මහබුලන් කුලමේ ගුණරතන ගරු කටයුතු පණ්ඩිතාරන් වහන්සේගෙන් අවසරයි තිස්සෝ රාජමහා විහාරාධිකාරී කොස්දෙනි මහා විද්‍යාලයේ ආචාර්ය මගේ සහෝදර බැද්දේගම සුබෝධ පණ්ඩිතාරන් වහන්සේ ඒ වගේම අපේ මගේ සහෝදර සුසී මහා මුදුර ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්න අවසරයි අපේ ජයතිලක මාමා ඇතුළු ලක්ෂ්මන් මහත්මයා ඇතුළු සදහවත් බෞද්ධ පින්වතුනි ඊටාම වැදගත් වූ ක්‍රියාවක් වැදගත් ආකාරයෙන් වැදගත් කාල සීමාවක් තුල සිදු කරන මොහොත විශේෂයෙන්ම අද මේ පින්කමේ මූලික අරමුණ බවට පත් කරගන්නට දෙන්නේ අද දිනේදී අප්‍රේල් 3 වෙනි දිනට ජන්මදිනය සිහිපත් කරන එච්.එම්. ලක්ෂ්මන් අනුර කීර්ති මහත්මයාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම මීට වසර 4කට පමණ ඉහතදී මිය පරලොව යන්නට දුණු ආර්.එම්. ගුණරත් බණ්ඩාර සදාදරණීය පියතුමාට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම මීට දින කිහිපයකට ඉහතදී ඒ උපන්දිනය සමරන්නට දුණු ජන්මදිනය සමරු ගරු කටයුතු තිස්සෝ රාජමහා විහාරාධිපති වයඹදිසාවේ ප්‍රධාන සංඝනායක අස්මදාචාර්ය පාදෝත්තම ගුරුදේව නායකයන් වහන්සේට ආශිර්වාද ආශිංසන සිද්ධ කරන්නටත් ඒ වගේම අද දිනේ කාව්‍යමය ධර්ම දේශනාව සිදු කරන ගරු කටයුතු පණ්ඩිතාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම මීට වසර 2කට පමණ ඉහතදී අපවත් වදාළ කනෝගම විහාරාධිපති ගරු කටයුතු කඩිගමේ සෝබිත ලොකු හාමුදුරන් වහන්සේට නිවන් සුවය ප්‍රාර්ථනා කරන්නට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම සුජීවත්ව වාසය කරන සදාදරණීය පියතුමා ඒ වගේම අපේ එච්.එම්. ජයතිලක සදාදරණීය පියතුමාට ආශිර්වාද සිද්ධ කරන්නටත් ඒ වගේම ඩිංගිරි මණිකා උපාසිකා මාතාවට එල්.එම්. මල්ලිකා වීරසිංහ ආදරණීය මෑණියන් වහන්සේට ආශිර්වාද කරන්නටත් දීර්ඝ සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම වලානේ පත්තිනි දේවමෑණියන් වහන්සේ ඇතුළු සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්නටත් කියන මේ අරමුණු තුල තමයි මේ පින්කම් මාලාව මේ ආකාරයෙන් සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඉතින් විශේෂ ගරු කටයුතු පණ්ඩිතාණන් වහන්සේ දැනුවත් වීම පිණිස අපේ ලක්ෂ්මන් මහත්මයා, ඒ වගේම ජයතිලක මහත්මයා, රොෂාන් මහත්මයා මෙන්න මේ අය ගරු කටයුතු අපේ නායක හඳුරන් වහන්සේගේ අවවාද අනුශාසනා තුල විහාරස්ථානයේ මූලික කේන්ද්‍රස්ථානයේ බවට පත් කරගෙන ජීවිතයේ දැහැමි දීපේතක් ගත කරන්නා වූ සදැහැති බෞද්ධ පිරිසක්. තෙම නිසා විහාරස්ථානයේ සිදු වෙන්නට තියෙන සිදු කළ යුතු සියලුම යුතුයකම් වගකීම් නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන්නට යෙදෙන පූජනීය මහා සංඝරත්නය නිරන්තරයෙන්ම ළඟින් ඇසුරු නිසුරු කරන පෞල් පසුබිමක්. ඒ වගේම තමයි ගරු කටයුතු අපේ පණ්ඩිතාණන් වහන්සේ මේ පවුලේ අය අපේ ගරු කටයුතු ගුරුදේව නාහිමිපාණන් වහන්සේගේ පෞල් පසුබිමට සහ සම්බන්ධ අය. එම නිසා ශාසනික සම්බන්ධයක් තියෙන අය ගමේ පන්සලේ කුදුමහත් කටයුතු සියල්ලක්ම නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන්නට යෙදෙන පිරිසක්. එම නිසා ගරු කටයුතු පණ්ඩිතාණන් වහන්සේට මේ මොහොත තුල දහත් වට්ටියක් දීලා ආරාධනා කරන හැටියට අපේ ලක්ෂ්මන් මහත්තයාට සිහිපත් කරනවා ධර්ම දේශනා සිදු කරන හැටියට. හොඳයි හැමදෙනාම වරක් සාදු කියන්න තවත් වරක් සාදු කියන්න තව වරක් සාදු කියන්න පින්බර ජන්ම දිනයක් මෙහි සමරන්න ලක්ෂ්මන් මැතිඳ හට ආසිරිගෙන එන්න දම් ඇසුමට පාලමෝ පන්සිල් අරගන්න තෙවරක් නමස්කාරය දැන් පවසන්න බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏိ සික්ඛාපදං සමාදියාමි อทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ กาเมสุมิจฉาชาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรย මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි สาธุสาธุสาธุ समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्षदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा
සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය වැඩමවා වැඩ සිටින පුණ්‍යවන්ත අපේ පඬිත හාමුදුරුවන් වහන්සේලා පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, අද ඉතාලියේ වෙරෝනා නගරයේ පදිංචිව සේවය කරන අප හිතවත් කල්යාණ මිත්‍ර අපේ ලක්ෂ්මන් අනුරකීර්ති මහත්මයාගේ නිවස පරිසරයට විශාල පිරිසක් ඒකරාශී වෙලා මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ සුවිශේෂී අරමුණු රහසයක් මුදුන් පමුණවාගෙන මේ උදාරතර ධර්මානුශාසනාව සිදු කර ගන්නටයි. ඒ අනුව 2025 4 මාසේ 3 වන දිනට තමන්ගේ ජන්මදිනය යෙදී තිබුණු බැවින් එච්.එම්. ලක්ෂ්මන් අනුරකීර්ති මහත්මයාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, එවැගේම මීට වසර 4කට පෙර අභාවයට පත්වන්නට යෙදුණු කනෝගම විසූ ආර්.එම්. ගුණරත් බණ්ඩා ආදරණීය පියතුමා ඇතුළු සහලේ නමින් මියගිය සියලු ඥාතීන් සිහිපත් කරලා ඒ අත්තන්ට පින් අනුමෝදන් කිරීමටත්, ඒ වගේම 2025 4/4 වන දිනට 80 වන ජන්මදිනය සැමරූ වයඹ දිසාවේ ප්‍රධාන සංඝනායක තිස්සව රාජමහා විහාරස්ථානයේ සහ කනෝගම විහාරස්ථානයේ යන විහාරයන්හි විහාරාධීශ්වර ශාස්ත්‍රපති අතිගෞරවනීය මුකුණු වටවන සිද්ධාර්ථ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින අතිගෞරවනීය මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ දිගාසිරි ප්‍රාර්ථනා කිරීම, අද දින ධර්ම දේශනාව සිදු කරන දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, මීට වසර 2කට පෙර අපවත් වී වදාළ කනෝගම විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවනීය කඩිගමුවේ සෝබිත ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් නිර්වාණ සෝය ප්‍රාර්ථනා කිරීම, සුජීවත්ව සිටින එච්.එම්. ජයතිලක ආදරණීය පියතුමන්ට එල්.එම්. ඩිංගිරි මණිකා සහ එල්.එම්. මංගලිකා වීරසිංහ ආදරණීය මෑණියන් දෙපළ ඇතුළු පින්කමට සහයෝගය ලබා දුන් සියලුම ඥාති හිත මිත්‍රාදීන් සම්බන්ධ වුණු හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ දිගාසිරි ප්‍රාර්ථනා කිරීම, තිස්සව වලානේ සත්පත්තිනි දේවමෑණියන් වහන්සේ ඇතුළු සියලුම
දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම කියන කරුණු කාරණාවන් මුල් කරගෙනයි මේ මහා පින්කම සිද්ධ කරනු ලබන්නේ. වැදගත් අරමුණු රාශියක් එහෙමනම් ඒ අරමුණු අනුව ධර්ම දේශනාව අවසානයේදී අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. දැන් සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරනවාය කියන බැතිබර සිතවිල්ලෙන් යුක්තව මේ වටිනා කාලය ගත කරන්නටයි. අහන්නට පළමුව සුපුරුදු පරිදි තෙරුවන හද පිරිබැතියෙන් අභිවාදනය කරලාම ධර්ම දේශනාව ආරම්භ කරමු. හැම දිනම උත්තම තෙරුවනට අපගේ හදපිරි නමස්කාරය වේවායි දොහොත් මුදුන් තබා තුන් වරක් ශබ්ද නගා සාදුනාදයක් පවත්වන්න. ඊයෝ වදතම් පාවරෝ මානෝජේසු සක්්‍ය මුනි භාගවා කාතකිච්චෝ පාරගතෝ බාල විරිය සමංගේ තං සුගතං සාර නත්ත මොපේමේ විදුරාසෝනෙහි හිඳ පලකල තේජා ලොවටම ගැලෝවයි සදහම් ඕජා වනපස මල්ගෙන කරමින් පෝජා පළමුව නමදිමෝ සම්බුදු රාජා පළමුව නමදිමෝ සම්බුදු රාජා රාග විරාග මානේජ මාසෝකං ධම්ම මසංකාත මප්පාටිකෝලං මధుර මීමං පාගෝනං සුවිභත්තං ධම්මමිමං සාර නත්ත මොපේමේ රාග කෙලෙස් මාල ඉවතට වේ මధుර ලෙසින් සවනත සානසාය සුවකල ඉසිපාතනේ මීගදාය දෙවනොව නමදිමෝ ලෝතුරුගිය දෙවනොව නමදිමෝ ලෝතුරුගිය යත්තච දින්න මහප් පාලමාහෝ
චතුසු සුචිසු පුරිස යෝගේසු අට්ඨච පුග්ගල ධම්මදාසාති සංගමිමං සාර නත්ත මොපේමි කහවත දරමින් සසුනේහි ඉන්න අරයට මාවතටම පියමැන්න සත්වගටම නිවනෙහි රාස දුන්න නමදිමු සංග පෙළ උජු පාටි පන්න නමදිමු සංග පෙළ උජු පාටි පන්න සිහිපත් කරන්නට ඉපදෙන භාවෙන් භාවේ කුසලක් නැති වුනොත් හැමදාම දුකින් තැවේ පෙරදා පින්වතුන් දුටුවේ නිවන් සුවේ බුදු දහමින් මිසක අන් කිසිවකින් නොවේ ලතවෙන විටදි නොලැබෙන වාසනාවට බෙහෙතකි බුදු දහම හිත් වේදනාවට එකඟ තථාගත අනෝසාසනාවට දෙසවන් දෙන්න කවි බණ දේශනාවට දෙසවන් දෙන්න කවි බණ දේශනාවට තුනුරුවන් ගුණ මනරුවන් රඳවමින් බැතින් බර ඔබ හැමට උතුම් බුදු බණ පදයක් කවි කර කියන්නට සූදානම් වෙන වෙලාවේ පිනතුනි අද මගේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරන්නට බලාපොරොත්තු වන්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ පළමු නියත විවරණය හා යශෝදරාවන් සමග සැපැමිණි ආදරණීය පාරමිතා ගමනේ සිදු වූ ප්‍රේමනීය බණ කතාව පිළිබඳව දහම් කරුණු දැනගන්නට ඔබේ දෙසවන් පිනෙන් බරව තුන් සිත දැහැන් ගත කරගෙන
ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න මෙතෙන් සිට ඒ බණ කතාවට ආරම්භය ලබා ගන්න කලින් තුන්වරක් ශබ්ද නගා සාදුනාදයක් පවත්වමු. සිඳ බිඳ දාමා රෝදු සාසරේ බැඳි සෝක සාවනාක රැසින් කර දියතම ආලෝක සාරාසැකි මහා කපකට පෙර දාක දීපංකර මොනිදු බොදු බව ලැබූ සේක එදවස දිනෝ දහසක් සිත සනසනවා සවනක් රැසින් මොලොතිලොවම බැබලෙනවා තරුමැද දිලෙන සාන්දමින් සිසිලස පානවා සාවන් පිරිවාරා බුදුහිමි වැඩමනවා මඟඵල ලාභායේ බණ ඇසු පිරිවර දාසස සියනොවනින්ම දැනගාතේ සසරෙහි නිසස දුෂ්කර මාගකි හිමි වඩිනා මඟ ආසස පින්වත එදා දවසකි වාහිනා වැස්ස ගම්වැසි දනන් දැන බුදුහිමි වඩින මඟ එක් වේ පිරිස රැස් වේ සිට දුරද ළඟ මාවත සදයි මාවත සදායේ බුදු පායුග තබන මග හැමතැන මඩ වෙලා දිය පහරක් ය දිග රම්‍යවතේ නොවරට තිබු නොන්දුරු වනේ සුමේද නම් නාමින් තාවෝසේකෝ සිටිනෝ පෙනේ ඔහු
ඕටත් මොනිදු මාංග වඩිනා බවද දැනේ මාවත සාදන බොදු පිරිසට ඒකතු උනේ පින්වත්නි එදා මීට සාරා සංඛ්‍ය කල්පලක්ෂයකට පෙර දීපංකර නමින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ පහළ වී වැඩ සිටියා. දිනක් එම බුදු පියාණන් වහන්සේ තම මහා සංගරුවන පිරිවරාගෙන චාරිකාවේ වැඩම කරන්නට යෙදුණා. එදින මහා වැසි සහිත දිනයක් බවට පත් වුණා. රම්‍යවතී නුවර හරහා චාරිකාවේ වඩින බුදුරජාණන් වහන්සේ පිළිගැනීමට බොහෝ බැතිමතුන් පිරිසක් බලා සිටියා. ඊටමත් වැසි සහිත කාලයක් නිසාවෙන් සමිදු වඩිනා මාර්ගය මඩ සහිතව අපිරිසුදු වෙලයි තිබුණේ. තථාගතයන් වහන්සේ වැඩම වීමට පෙර මාර්ගය සකස් කිරීමට එදා එතන රැස් වූ පිරිස ක්‍රියා කළා. මෙන්න මේ අතරතුරේදී රම්‍යවතී නුවරට යාබද වනාන්තරයෙහි තාපසේක්ව සිටි සුමේද නම් තවුසාද එතනට පැමිණ අර මාර්ගය සෑදීමට පින්නතුනි එදා උදව් කරන්නට පටන් ගත්තා. ඊට පස්සේ තද වැසි නිසා හොඳටම මණ්ඩවිය පාර උතුරා ගලනවා ඉහලින් දිය ආර සුමේද තවුස සපෑමින ගුණ ඇති සාර මඩ උන පාර සකසයි මොහොතක් නෑර ළඟ ළඟ වඩිනවලෝ දීපංකර මොනිදෝ අත් නොම හරේ වීරිය සිත කර පුබුදෝ පසුපස වඩිනවලෝ අරහත් උන යතිඳෝ සිතිවිලි වල පවා ඇත ලෝතුරු සමීදෝ වැඩබිම කාඩිසරව එක් ඕන සියලු දෙනා බුදු හිමි දකින්නට ඇත තම මනස තනා රුසිරුති බේනවාලු සවනක් විදුවනා
කිං ඊපිලයයි බෝධ බැති සියලු දානා පණියුඩයක් ලැබෙයි හිමි වඩිනවා ඇත පාවඩයක් නොමැත බැලුවත් ළඟ පාත සුමේද බෝසතුගේ ඇඟ වෙනවා සීත මුවගින් ඉබේටම මිමිනෙයි බොදු ගීත මඬවුන මාවතේ වැඩ තව නිම නැත්තේ ලෝතර මොනිදෝ දැන් ළඟ ළඟමලෝ ඇත්තේ සුමේද සිතයි කිම මාදන් කළ යුත්තේ මඬ නොතාරවමි සම්බුදු සිරිපද මත්තේ පිනතුනි එදා මෙන්න මේ ආකාරයට දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස වැඩම කරවන මාර්ගය අර සිටිය පිරිස සමග එකතු වී සකස් කරන අතරතුරේ සුමේද බෝසතාණන් තමන්ට ලැබුණු කොටසේ වැඩ නිමා කරගන්නට නොහැකි වුණා. දීපංකර නිදුකානන් වහන්සේ ළඟ ළඟම වඩින බවද ඔවුන්ට එදා ආරංචි වුණා. ආන්න ඒ මොහොතේදී ඔහු කල්පනා කරනවා කොතරම් මඩ තිබුණත් තථාගත සිරිපතුල් වල එක මඩ බිඳක්වත් ස්පර්ශ නොවන්නට තමන් වග බලා ගන්නවා කියලා. අපි බලමු ආන්න ඒ මොහොතේ සිදු වූ ඒ අසිරිමත් සිදුවීම පිළිබඳව. දෙපාසින් ඇතෙහි පිරිසද රැසෝන මාවතටම දල්වයි තාම ඇස කොන. ඒ අතර රූප ස්වභාවයෙන් දිස්වෙන යුවතියකද සිටියා හරි ලස්සන. කිස්රෝද පරදායි කිතුල කරන ලාදලු දෙතොලින් එලියයි මොන. දුටු දුටුවන් නේත රුසිරු ගේන
දෙවොලියකට වැටිලද සාඳ පාන දෙවොලියකට වැටිලද හාඳ පාන පින්බාර යුවතිය මොහොතක හැරුණ දුටුවා අප මහා බෝසත් තරුණ බබලන හිරු මණ්ඩලක් මිනි අරුණ සිත කැළඹෙයි ආදරයෙන් පිරුණ බබලන හිරු මණ්ඩලක් මිනි අරුණ සිත කැළඹෙයි ආදරයෙන් පිරුණ අරගෙන මානෙල් මල් ආට දෝතින් යුවතිය ඇත බෝසත් ළඟ පාතින් සිසිල් පවන් දෙයි හමනා සීතින් සිතයි වැරැද්දක් නොමවනෝ මාතින් සිසිල් පවන් දෙයි හමනා සීතින් සිතයි වැරැද්දක් නොමවනෝ මාතින් සුගත ගුණය ඇත ගලමින් දෝරේ සිල් ගුණ කහා චීවරයෙන් බේරේ බෝසත් ගුණ තිබු අමුතුම ආරේ එකවර දිග හැරුණා මහා පාරේ බෝසත් ගුණ තිබෝ අමුතුම ආරේ එකවර දිග හැරුණා මහා පාරේ පින්වත්තුනි එදා දීපංකර බුදුරජාණන් වහන්සේ නවමාවතේ ඉදිරියටම වැඩම කරන්නට යෙදුණා. ආන්න ඒ මොහොතේදී එතන රැස් වී සිටිය පිරිස අතර පංච කල්යාණියෙන් සපිරුණ සුමිත්‍රා නම් යුවතියක්ද එතන සිටියා. මහා සාර කුලයකට අයත් අප මහා සුමේද බෝසතුන් දීපංකර බුදුන් වහන්සේට තම සිරුර මතින් වැඩමවන්නට සිය ජීවිතය පූජා කොට මහපාරේ දිගා උණු ආකාරය දුටු සුමිත්‍රාවෝ තම අතේ තිබුණ නෙලාගත් මානෙල් මල් අටෙන් හතරක් ඔහුට දී බුදුන් පුදන්නට උපකාර කළා. එකල්හි දීපංකර මුනිදානන් ඔවුන්ගේ පුණ්‍ය බලය දැක අෂ්ට ධර්ම සමෝදානයෙන් සපිරුණ ඔහුට අනාගතයේ මහා භද්‍ර කල්පයෙහි සිව්වන බුදුරජාණන් වහන්සේ ලෙස ලෝතුරා බුදු බව ලබා ගැනීමට හැකි වේවා යයි නියත විවරණ ලබා දුන්නා. එපමණක් නොව එහිදී පිනතුනි තවත් මෙවන් වූ
සිදුවීමක් සිදු වුණා. අපි බලමු. සුන්දර සුමිත්‍රාවන් සිත පිනට ලැදී සුමේද තාවුස් ගැන ඇත හාද මඩල බැඳේ දකිමින් තාවුස් තේම බුදු හිමි පුදන විදී බුදු පාසල දාන ගාසමින් වන්දින ලාදී බුදු හිමි දක්කේ ඇය හරේ පින් බරය ඉතා අදිටන තිබේ ගන්නට විවරණය පතා උපකාරය ඇයයි නොමැතිය කිසිදු කතා විවරණ ලබා දුනී ඇයටත් මෙතින් සිතා ඇයදේ සාදු නන්ද දන මඩ ගොඩේ ඇන බුදු හිමි දෙසයි සිදෝය යුතු කරුණෝ ගැන සුමේද බෝසතුන් බුදු බව ලබන දින බිම්බා දේවී වන්නට ඇත ඔබට පින දීපංකර මොනිදු දුන් විවරණය අසා දෙදෙනම තෝනාතමනෙතු සංගල වාසා සතුටින් පිල
යන විට සතර දිසා දෙවියොත් සාදු නන්ද දොනිමේ පුවත ආසා ආදර කතාවක ඇරඹුම සිදු වෙනවා සාගර ජාලය රැළෙවේ ඕකාදව එනවා පිම්බර හැඟුම් සිය හාද මණ්ඩලට පනවා දෙදෙනා අතර මේ සංවාදය යනවා දෙදෙනා අතර මේ සංවාදය යනවා පින්වත්තුනි එදා දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද තවුසාට විවරණ දීමෙන් අනතුරුව එතන සිටි අර පින්බර සුමිත්‍රාගේද පුණ්‍ය මහිමය දැක බෝසත් සුමේදයන්ගේ පාරමී ගමනට එහෙම නැත්නම් ලෝතුරා බුද්ධත්වයට උපකාර වීමට හැකි ඇයම පමණක් බව දැනගෙන එම සුන්දර යුවතියටද අනාගතයේ සිදුහතුන් බුදු බව ලබන භවය දක්වාම සෙවණැල්ල වී බිම්බා දේවියන් හෙවත් යශෝදරාවන් වේවායයි විවරණ ලබා දෙනවා ඉන්පසුව සුමේද තවුසා සහ සුමිත්‍රාවන් අතර පිනතුනි මෙන්න මේ වගේ සංවාදයක් යනවා අනේ වෙලාවේ සුමේද තවුසා සුමිත්‍රාවන්ගෙන් මොනවද අහන්නේ දැන ගැනීමට කලින් හැමදෙනාම තුන්වරක් පාළුව කාන්සිය නිදිමත ගතිය නැති වෙලා යන්න දොහොත් මොදුන් තබා ධර්ම ගෞරවය ඇති කරගෙන ශබ්ද නගා සාදුනාදයක් පවත්වන්න බුදු බව ලබන්නයි මා විවරණ ගත්තේ ගිහි සැප විඳින ආරමුණ සිත තුළ නැත්තේ මහා සිටින අදහස ඇතිනම් මත්තේ ඔබ නිසකවම මට අනුගත විය යුත්තේ අන්න ඒ වෙලාවේ අර සුමිත්‍රාවන් මෙන්න මේ විදිහට පිළිතුරු ලබා දෙනවා ස්වාමිනී එසේමයි
මා පිළිගමි ඒක ඔබ හාහිදීමි ආත්නෝහාරිමි කිසිදාක බුදු බව ලාභන භවයෙත් හැර දුක සෝක එලි වැට සාදමි සාන්ද පහනක් සේරැක ඉන් පසුව සුමේද තවුසානන් යලිත් ඇයට මෙහෙම ප්‍රකාශ කරනවා සිද්ධුවේ නුඹලාබන දරෝන දන් දෙන්න සිදුවෙයි අතර මැද බඹසර රැක ගන්න පිදුවත් ජීවිතය ඉවසාගෙන ඉන්න හැකිවෙද සොඳුර ඔබ මට පිළිතුරු දෙන්න මායන ගාමන කාටෝකය දුස්කරය හරේ මෙතෙකැයි කියනු නොහැකිය දුක් ගොඩකි පිරේ සිදුවෙයි ඔබද දන් දෙන්නට රැගෙන දිරි ඉවස නොහැකිද නැතිනම් කාරණකද බැරේ හදවත ආදරයෙන් සෙනෙහසින් පිරී ගිය මේ සුමිත්‍රාවන් සුමේද බෝසත්වුසානන්ට මෙන්න මෙහෙම පිළිතුරු ලබා දෙනවා ඉවසමි සමිද වැදෝ දරෝවන් දන් බඹසර රැක ගනිමි එක යහනක ඉද්දී දිනයක සමිද ඔබ බුදු වන්නට යද්දී ඉවසමි දරමි කඳෝලල් දැසින් එද්දී
බුදුවන තුරා ළඟ ඉමි සෙව නැල් ලක්ව ඉවසමි කඳුලෝ ගැලෝ අත දිය ඇල්ලක්ව රැකවරණයද දෙමි මහා කඳෝ රැල්ලක්ව මාළඟ හිඳිමි සිහිලල් තන නිල්ලක්ව බෝසත් පාරමී ගමනට උපකාර වන ඇයගෙන් සුමේද තවුසානන් යලිත් මෙසේ විමසා සිටිනවා. හැකිනම් ඉන්න එන තොර බුදු වන දිනය සුන්දර සුමිත්‍රා ඒ ඔබ ලද පිනය බුදු හිමිගෙන් ලැබුව හින්දා විවරණය අද සිට සසරටම නොඹ මාගේ පනය පැතිරෙන ලය පුරා මනෝගුණ ආකරය පරදයි නිසකවම මේ මහා සාගරය නොබිඳී තිබේනම් සෙනෙහස සාදරය සොඳුරුයි පූජනීයයි මේ ආදරය සොඳුරුයි පූජනීයයි මේ ආදරය අසංකේය සතරකොත් කල්පලක්ෂයක් පාරමී පුරන්නට ලද නියත විවරණය ඔහුගේ ආදර කතාවටද ඇරඹුම ලබා දුන්නා. සිදුහත් යශෝදරා භවය දක්වාම මේ පූජනීය ආදරය සෙවණැල්ලමින් උපන් ආත්මයක් පාසා ළඟහිඳ බුදු බවටද උපකාර වන්නට යෙදුණා. අපි බලමු දෙදෙනාගේ පැමිණි ගමන් මඟ පිළිබඳව
මොහොතක් විමසලා ඉපදී දෙදෙනාම භවයක කිඳුරෝ සිටියදී කිඳුරාගේ හද විය සිදුරෝ තනි කෙරුවේ නැත වනයක අඳුරෝ එදිනත් ඇය පෙම්වතියයි සොඳුරෝ එදිනත් ඇය ළඟ සිටියා සොඳුරෝ පබාවතිය වී පෙර එක් දාක කුස නිරිඳුට ඕවා ආභිෂේක ධර්මින් සිත තුල දුක හා සෝක සිටියෙමි ඇය ආදරයයි ඒක සිටියෙමි ඇය ආදරයයි ඒක සම්බුලාව වී ඉපදුන කාලේ පෙන්විය බල ඇය පතිදම් සීලේ වෙනසක් වී නැත සිත තිබූ ආලේ සඳුන් ගසක් මෙනි ඇය වන දැලේ සඳුන් ගසක් මෙනි ඇය වන දැලේ වෙසතුරු භවයේදී දරුවන් දෙන්නා සම්බුදු බව පාතමින් දන් දුන්නා මන්ද්‍රී දේවිය සිනහස පෙන්නා ඒ මහා දරදුක ඉවසන් උන්නා
මහා දරු දුක ඉවසන් උන්නා අහස පොළොව පාරදා සාගරය ගලා හැලුනි පෙම්බර ආකරය භවයෙන් භවයට දී සාදරය පූජනීය වූවා ආදරය පූජනීය වූවා ආදරය පින්වතුනි සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙහි අප මහා බෝසතාණන් වහන්සේට දස පාරමී දස උපපාරමී දස පරමත්ත පාරමී පුරන්නට උපකාර කළ එකම චරිතය පින්බර යශෝදරාවයි දෙදෙනාම සසර ගමන මෙසේ පැමිණ අන්තිම භවයේදී සම්බුදු පදවිය ලබන්නට අයමාහට හයියක් වුණා උපකාර වුණා යනුවෙන් දිනක් අප ගෞතම බුදුන් වහන්සේ යශෝදරාවගේ මාලිගාවට වැඩම කොට ඇගේ ගුණ වර්ණනා කරමින් චන්දකින්නර ජාතකය හෙවත් සඳකිඳුරු ජාතකය දේශනා කරන්නට යෙදුණා බුදු හිමි වාඩි බින් බාවන් සිටින ගෙට යශෝදරායින් සැනසුනි මොහොතකට අඬ අඬ වැටි ලෝතුරු සිරි පාතුල යට දරු වේදනාවන් හාරවයි කාඳුලකට දරු වේදනාවන් හාරවයි කාඳුලකට සෙවණැල්ලක් වුණා ඇය මුළු සසර පුරා පිරුවා ආදරය මුළු හද මණ්ඩල ආරා ඉවසීමෙන් සිටිය ගැලුනෙත් කාඳුළු දරා ආදර්ශයකි කාතුනට මේ යශෝදරා ආදර්ශයකි කාතුනට මේ යශෝදරා බෝසත් වෙනුවෙන්ම සසරට
පිදුව ලය ජීවනාලියයි මහබෝසතුට ඇය සදහට නිමා කරමේ යන සසර බිය කහවත දරා පෙරදා ඇය රහත් විය කහවත දරා පෙරදා ඇය රහත් විය सारा सकी कपक जीवन लतावे पिदुवे सोंदुरु पेम हरियट इतावे ऐ इपदुने සිදුහත් හිමි පතාවේ සියපත ඇයයි ලොව ආදර කතාවේ 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 පිනතුනි ඒ පිළිබඳව දෙසූ කවිදම් දෙසුම ඔබට සිතන්නට යමක් ඉතිරි කරමින් තවත් ඒ පිළිබඳ නොදෙසා මේ සූදානම් වෙන්නේ තවත් එක් යුතුයකමක් ඉටු කරන්නටයි. ඒ තමයි පිනතුණි අපි ලංකාවේ අස්සක් මුල්ලක් නැර දිනපතා දේශනවලට වැඩම කරනවා. ඒ වගේම ලෝක රටවල් 18කට මේ වෙනකොට දේශන සඳහා වැඩම කරලා තිබෙනවා. මේ කොහේ වැඩම කළත් මුළු මහත් ලොවක් කවියෙන් සනසමි. බණ කියන්නට කටහැදූ මගේ ආදරණීය රත්තරන් අම්මා ඒ වගේම ආදරණීය රත්තරන් තාත්තා නොමැති වුවත් ආදරණීය අම්මාගේ ගුණය සිහිපත් කරලා ඈ ජීවතුන් අතර ඉන්න නිසා ඇයට ආශිර්වාද කරන්නටත් ආදරණීය පියතුමා නොමැති නිසා එතුමාට පින් දෙන්නටත් මා අමතක කරන්නේ නැහැ. ඒ වගේම මෙතන වැඩ ඉන්න අපේ හාමුදුරුවන් වහන්සේලා මෙවැනි උතුම් වටිනා කියන බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ ශාසනයට පූජා කළ ඒ ආදරණීය දෙමව්පියන්ගේ ගුණරුව සිහිපත් කරලා පින් දෙන්න ආශිර්වාද කරන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම අපේ ලක්ෂ්මන් මහත්මයා නෝනා මහත්මිය ඔබට අද අනිකුත් හැම දිනාටම මේ විදිහට පින් පුරන්නට පින් කරන්නට ශක්තිය ලැබලා දුන්නේ ඔබේ ආදරණීය රත්තරන් දෙමව්පියෝ. මේ පින්කම සිද්ධ කරන්නේ මියගිය දෙමව්පියන්ට පින් දෙන්න ජීවතුන් අතර ඉන්න දෙමව්පියන්ට ආශිර්වාද කරන්න. ඒ නිසාවෙන් ආන්න ඒ දෙමව්පියන්ගේ ගුණරුව සිහිපත් කරලා මම කවි කිහිපයක් දේශනා කරනවා. මව්පිය ගුණය පිළිබඳ දේශන මේ කවියක් අවසන ඔබ හැමදෙනාම තම තමන්ව මේ ලෝකයට බිහි කරපු
තමන්ගේ ආදරණීය අම්මා අප්පච්චිගේ ගුණරුව සිහිපත් කරගෙන අද දවස තුලදී ඔබ හැමදෙනාම සිද්ධ කරගත් පින කුසලය මුළු මහත් ජීවිත කාලය පුරාවටම සිද්ධ කරගත් පින කුසලය ඔබේ ආදරණීය රත්තරන් දෙමව්පියෝ තාමත් මේ ලෝකෙ කොහේ හරි තැනක සුජීවත්ව ඉන්නවා නම් ඔවුන්ට ආශිර්වාදාත්මක සිත පැතුමක් හැටියට ලබා දෙමින් ප්‍රාර්ථනා කරන්න. අනේ මගේ ආදරණීය අම්මා අප්පච්චි දෙදෙනාට නිදුක්ව නිරෝගීව සියක් වසක් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඕන් අපිව අත්හැරලා ගිහිල්ලා පරලොව ගිහින් ඉන්නවා නම් ඔවුන්ගේ පරලොව ආත්මය සූපත් කරන්නට ඔබ විසින් මුළු ජීවිත කාලය පුරාවටම සිද්ධ කරගත්ත පින කුසලයක් අද දවස තුලදී සිද්ධ කරගත්ත පින කුසලයක් ආශිර්වාදාත්මක ඔබ නිවන් ප්‍රාර්ථනයක් හැටියට ඕන් අපිව අත්හැරලා පරලොව ගිහින් ඉන්නවා නම් ඔවුන්ට පින් අනුමෝදන් කරන්න. අනේ මගේ අම්මා අප්පච්චි දෙදෙනාට ඉක්මන් භවයක මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම නිවන් අවබෝධ කරගන්නට හැකියාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සත්පුරුෂ ගුණ දන්න සත්පුරුෂ දූපුතුන් විසින් ඉටු කරන යුතුයකමක් සේ සලකමින් මෞපිය ගුණය හා ඒකාත්මික වෙන්න ඔවුන්ට මුලින් කියෝ විදිහට පින් පුදන්න ආශිර්වාද කරන්න. හැමදෙනාම උත්තම මෞපිය ගුණයට තුන්වරක් ශබ්ද නගා සාධෝනාද පවත්වා. ගාත රාතුලේ කාන්ද කිරිකර සෙනෙහෙන් පෙවෝ අම්මා සිත කරුණා දයා ගුණේ නිබඳ සුරකි අම්මා වත සිඹ සිඹ ආදරයෙන් මානල ඕ අම්මා සතවර්ෂයකට වැඩියෙන් සැරදේවා අම්මා සාදු 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 නිතර නිතර සිහි කරනා එකම පැතුම පියා සසර පුරා සිතන සිතුම ඔබ පමණයි පියා බණ කියලා බණ අහලා පින් දෙනවා පියා සියක් ආයු සැර දේවා අපේ ආදර පියා
නිවන් මඟ යන්නේ කියා කියව අම්මා දයාගුණය කෙසේ දිනයක කළ නොහැකිය නිම්මා කියා මෙසේ මව්පිය ගුණ මගේ ලෝතුරු සම්මා පියා සමග මාතෝ දිනයක නිවන් දකින් අම්මා ඉපදුන දිනේ සිට විඳ වේදනා වන අපේ සිත් වලට මොසොකල මුදු සිනහවන පැතුමක් පතමෝ පිරිසිදු චේතනා වින ජාතිත් අපේ මව්පියෝ වාසනාවන සාදු 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 හොඳයි අද පින්බර ජන්මදිනය සමරන අපේ ලක්ෂ්මන් අනුරකීර්ති මහත්මයාට නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවයේ සැලසෙන බුද්ධාදී තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසෙන දීර්ඝායුෂ ලැබෙන සියලු දෙවියන්ගේ රැකවරණය ලැබෙන පින්බර ජන්මදිනයක් වේවායයි මෙසේ අපි සෙත් ආසිරි මේ විදිහට ගෙනෙමු. පාරහිත කාමී හදවතමය හාපන් උනේ මනෝගුණ නිබඳ පවතින සිත් සතන් කොනේ සමරන ඔබගේ පින්බර උපන් දිනේ මහා සංඝ රෝවනගේ සිත කාවි තෝරන් තනේ හදවත මෙත් සීලෙන් නැහැවේවා යන එන ගමනේදී
නිති සුරැකේවා සුඛී භවතු දීඝායු ලැබේවා සියක් වසක් කල් ආයු රැකේවා සියක් වසක් කල් ආයු රැකේවා පුන්සඳ වීලා ගගනත පෑයෝ දිවි ගමනට වැඩි වේවා වායෝ 120ක් ලැබුමට ආයෝ ලක්ෂ්මන් මැතිඳුට වේ දීඝායෝ ලක්ෂ්මන් මැතිඳුට වේ දීඝායෝ හොඳයි අති ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේලා පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත කාරුණික පින්තුනි පින්වතියනි වෙනදා ස්වර්ණ වාහිනී යමාදහර යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව තුළින් සෑම පුරපසළොස්වක පොහෝ දවසකම දහවල් 1 සිට 2 දක්වා සජීවීව ඔබේ නිවසට වැඩම කරන මම අද ඔබ ඉදිරියේ සජීවීව ධර්ම ශ්‍රවණය කර අවසන් වන්නට යෙදුණු වේලාව විශේෂයෙන්ම මේ පින්කමේ ආරමුණ මම මුලින් සිහිපත් කළා අපේ ලක්ෂ්මන් මහත්මයා මෙහි ආවේ ඊයේ දවසේදී එන්නට කලින් එතුමා දීර්ඝ කාලයක් ඉතාලියේ වෙරෝනා නගරයේ සේවය කරන්නේ. ඉතින් මමත් ඒ වගේම මාස් සමග ස්වර්ණ වාහිනී යමාදහර යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව දේශනා කරමින් සිට කොරෝනා අවධියේදී ඔබට මතක ඇති අපවත් වී වදාළ පැලියගොඩ සේදවත්ත ශ්‍රී නවලෝක විහාරාධිපති කාව්‍ය විසරද කවිලොව මටත් ගුරුවරයෙක් වුණ පන්නල ඥානාලෝක ලොකු හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ මමයි තමයි ඔබේ නිවසට සෑම පුන් පොහෝ දිනකම දහවල් 1 සිට 2 දක්වා වැඩම කරන්නට යෙදුනේ. ඉතින් උන්වහන්සේත් මමත් 2018 වසරේදී ඉතාලියේ ධර්ම දේශනා මාලාවකටම අපි දෙනම වහන්සේ වැඩම කළා. ඉතාලියේ අස්සක් මුල්ලක් නැර වැඩම කළාසේම ඕස්ට්‍රියා, ජර්මන්, ප්‍රාන්ස් කියන මේ රටවල් වලත් වැඩම කරලා අපි දේශනාවන් මේ අවස්ථාවේදී සිදු කළා. ඉතින් ඒ මොහොතේදීත් ලක්ෂ්මන් මහත්මයා අපි වෙරෝනා නගරයේ පිහිටි අපේ ඥානානන්ද හාමුදුරුවන්ගේ වෙරෝනා මහා විහාරයට ගිහිල්ලා ධර්ම දේශනාවන් සිදු කළා. එහෙදිත් එතුමා ධර්ම ශ්‍රවණය කරන්නට සම්බන්ධ වුණා. ඉතින් එතුමාට පුදුම උවමනාවක් ඕනෑකමක් තිබුණා අපව මේ සඳහා සම්බන්ධ කරගෙන මේ දේශනාව සිදු කරගන්නට තමන්ගේ ජන්මදිනය වෙනුවෙන් මේ දේශනය සිදු කරගන්නට ඕන කියලා. අන්න ඒ අනුව මට දැන් මාස කිහිපයකට පෙර දුරකථනයෙන් එහෙ ඉඳන් කතා කරලා මේ දවස වෙන් කරගෙන මේ වෙලාව වෙන් කරගෙන එතුමා හිඳන් ආරාධනා කළා. ඉතින් මගෙන් එනකොටත් ඇහුවා අපේ හාමුදුරුවනේ එයාපෝට් එකේ ඉඳන් වැඩි දුරක් නැහැ මගේ විහාරස්ථානයට කඩවතැල් දෙනිය අබිනවාරාම විහාරස්ථානයට එතනින් ඔබ වහන්සේ බලාගෙනම එන්න යන්නද කියලා. ඒත් මම කිව්වා ආරාධනා කරගෙන යන්න එන්නද කියලා. මං ඒත් එපා කිව්වා. නමුත් තිබෙන වැඩ රාජකාරී නිසාවෙන් මං කිව්වා මේ දේශනේ බාරගත්තම මම අනිවාර්යෙන්ම වෙලාවට වැඩම කරනවා කියලා. ඒ අනුව එතුමා බොහෝම
මනුස්ස ගුණධම් දහමින් හෙබි ශාසනයට පවා ඥාතිත්වයක් දරන මේ මහා සංඝරත්නය ඇවිල්ලා ඉන්නේ හැම ගෙදරකම බණ අහන්න ඉන්නේ හාමුදුරුවරු. ඒ වගේම හාමුදුරු නම බණ කියනකොට ගොඩක් වෙලා බණ අහගෙන ඉන්නෙත් නෑ හාමුදුරුවරු. උන්වහන්සේලා ඉක්මනින් වඩිනවා. නමුත් අපේ හාමුදුරුවරු උන්වහන්සේලාට තියෙන බොහෝ කාර්ය බහුල ස්වාමීන් වහන්සේලා වුණත් ඒ කාර්ය බහුලත්වයේ පැත්තකින් තියලා මේ නිවසේ මේ ගෙදර ලක්ෂ්මන් මහත්මයාගේ තියෙන ඒ ශාසනික සම්බන්ධතාවයත් එක්ක ඒ තියෙන හිතවත්කම් කල්යාණ මිත්‍රත්වයත් එක්ක උන්වහන්සේලාත් අද වේලස්සන වැඩම කරලා බොහෝ වේලාවක් මෙතන වැඩ හිඳිමින් ධර්ම ශ්‍රවණය කළා. බොහොම හොඳයි. ඊටාම ශ්‍රද්ධාවෙන් උන්වහන්සේලා ධර්ම ශ්‍රවණය කළා. ඉතින් ඒ සියලු දේවල් ලැබුණේ ඔබතුමාගේ ඒ වගේම නෝනා මහත්මිය ඇතුළු දරුවන්ගේ මේ පවුලේ තියෙන ඒ ඊ타ත්ම කල්යාණ මිත්‍රත්වය සත්පුරුෂ භාවය නිසා වෙන්මයි. මේසා විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නේ ඒ නිසා වෙන්මයි. එනිසා බොහෝ නිවෙස් වල අපිට බණවලට යනකොට දකින්නට ලැබෙන්නේ ගෙවල් වල යනකොට නම් බණහන්න අපි වැඩම කරන වෙලාවේ ඉන්නේ 15යි 20යි. බණ කියලා ඉවර වෙනකොට යනකොට තමයි මහා ලොකු පිරිසක් දකින්නේ. ඒ තමයි අවසාන භෝජන සංග්‍රහයට සම්බන්ධ වෙලා ඉන්න පිරිස. නමුත් මෙතන එහෙම දෙයක් අපි දැක්කේ නැහැ. බණ අහන්න සූදානමින් වෙලාවට මේ පින්වත් හැම දෙනාම මේ ස්ථානයට සම්බන්ධ වෙලා සූදානමින් සිටියා අපි වැඩම කරන තුරු. ඒක බොහෝම සතුටට කාරණයක්. සෑම තැනකම මේ විදිහට සිද්ධ වෙනවා නම් අපේ හාමුදුරුවනේ කොච්චරනම් වටිනවද? එහෙම නොවෙන එකයි අපිට තියෙන දුක. එනිසා අද මේ නිවස විහාරස්ථානයක් වගේම විහාරස්ථානයක් බවට පරිවර්තනය කරගෙන ධර්මශාලාවක් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටපිටාවක් බොහොම ලස්සනට නිර්මාණය කරලා හැම දෙනාගෙම මේ ධර්මාසන බොහොම වෙහෙස මහන්සි වෙලා සකස් කරලා හැම දෙනාගෙම සිත් තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන ආකාරයෙන් බොහොමත්ම ශ්‍රද්ධාව ජනිත වෙන ආකාරයට මේ සියල්ල සංවිධානය කරගෙන මහත් පරිශ්‍රමයක් දරලා සංවිධානය කරගෙන මේ මහා පින්කම සිද්ධ කරන්නේ ඊ타ත්ම උසස් ආකාරයේ ධර්ම ගෞරවයක් හදවතේ ඇති කරගෙනයි. කළගුණ සැලකීමේ පින්කමක් සේම ආශිර්වාදාත්මක පින්කමක් හැටියටයි මේක අපිට හඳුන්වා දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. එනිසා ඔබතුමාගේ තිබෙන කල්යාණ මිත්‍රත්වයේ සත්පුරුෂ භාවය නිසාම අපිත් මේ සඳහා ඊ타ත්ම කැමැත්තෙන් වැඩම කරන්නට යෙදුණා. අපේ තියෙන ඊතයිසී භාවය නිසාවෙන්. එනිසා මේ අවස්ථාවේදී බොහොම හොඳින් පින්කම සංවිධානය කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණ බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුන් සිසිල් පැන් ගිලම්පස ආදී පූජා කරන්නට යෙදුණ පන්සිල් සමාදන් වුණා. සිලතුන් පිරිසක් බවට පත් වුණා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා. වටිනා කියන උතුම් ධර්මානුශාසනාවකට සවන් පෙත් යොමු කළා. දෙමෝපියන්ට ආශිර්වාද කළා, පින් දුන්නා. එහෙමනම් දහම් පුද පරිස්කාර ආදී පූජා කළා. මේ සෑම ආකාරයකින්ම උපදවා ගන්නා වූ සියලුම පුණ්‍ය ශක්තියින් ඔබතුමාගේ අරමුණු පරිදි මීට වසර 4කට පෙර අභාවයට පත්වන්නට යෙදුණු කනෝගම විසූ ආර්.එම්. ගුණරත් බණ්ඩා ආදරණීය පියතුමන් ඇතුළු පවුලේ නමින් ඔබතුමාගේ නෝනා මහත්මියගේ දෙපාර්ශවයේ පින් බලාපොරොත්තුවෙන් යමෙක් ඔබ නොදන්න කෙනෙක් මිය ගිහින් ඉන්නවා නම් ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගන්න. ඒ හැම දෙනාටමත් ඒ වගේම අපවත් වී වදාළ
අති ගෞරවනීය තිස්සව වලානේ කඩිගමුවේ කනෝගම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසු අති ගෞරවනීය කඩිගමුවේ සෝභිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු විහාර පරම්පරාවෙන් අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් ඒ වගේම ධර්ම ශ්‍රවණේ සඳහා පැමිණි පින්වත් හැම කෙනෙක්ගේම නමින් අභාවයටපත් වූ ඥාති මිත්‍ර මියගිය සියලු දෙනාම පරලොවින් පින් අනුමෝදන් වී පරලොව ආත්මය සුවපත් කර ගනීවා සසර දුක් දුරු කරගෙන කෙලවර මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම ඉක්මන් භවයක නිවන් අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාම වේවා කියන පුණ්‍යවන්ත ප්‍රාර්ථනයෙන් හැමදෙනාම ඉදම් මේ ඥාතීනං හෝතෝ කියන ගාථාව කියලා පින් දෙමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු
සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ පින්කම් වල සියලු ආශිර්වාදයන් තරමක් අසනීප තත්වයෙන් පසුවන තිස්සව රාජ මහා විහාරස්ථානය කනෝගම විහාරස්ථානයේ යන විහාරයන්හි විහාරාධිපති ශාස්ත්‍රපති අතිගෞරවනීය මුගුණ වටවන සිද්ධාර්ථ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විහාරස්ථාන දෙකෙහිම වැඩ වාසය කරන වයඹ දිසාවේ ප්‍රධාන සංඝනායක නායක හාමුදුරුවෝ වහන්සේ ඇතුළු විහාර දෙකෙහිම වැඩ සිටින සියලු පින්වත් මහා සංඝරත්නයටත් දේශකයාණන් වහන්සේටත් අද මේ ස්ථානයට වැඩම කළ ධර්ම ශ්‍රවණය කළ අපේ පින්වත් පඬිත හාමුදුරුවන් වහන්සේලා පොඩි හාමුදුරුවන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය දිගාසිරි ලැබේවා. උන්වහන්සේලාට ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් තව තවත් ලෝසසුන් වැඩ වඩන්නට දහම් මඟ කියා දෙන්නට නනනුවන පහදන්නට අවැසි කායික ශක්තිය මානසික ශක්තිය නිබඳවම ලැබේවා සැලසේවා දිගාසිරි සම්පත්ම ලැබේවා කියලා සාදු සිතින් උන්වහන්සේලාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්බර ජන්මදිනය සමරන අපේ එච්.එම්. ලක්ෂ්මන් අනුරකීර්ති මහත්මයාට නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවයේ සැලසෙන බුද්ධාදී තිරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ අනුභවයේ සැලසෙන මේ සියලු පින්කම් වල ආශිර්වාදයේ ලැබෙන සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදයේ ලැබෙන දිගාසිරි සම්පත් ලැබෙන පුණ්‍යවන්ත ජන්මදිනයක්ම වේවා කියලා අපි එතුමාට තව තවත් ආශිර්වාද එක්කාසු කරමු. ඒ වගේම සුජීවත්ව සිටින එච්.එම්. ජයතිලක ආදරණීය පියතුමන්ට එල්.එම්. ඩිංගිරි මණිකා ආදරණීය මෑණියන්ට එල්.එම්. මංගලිකා වීරසිංහ ආදරණීය මෑණියන්ට ඒ වගේම ලක්ෂ්මන් මහත්මයා නෝනා මහත්මිය දූ දරුවන් ප්‍රධාන පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සහෝදර සහෝදරියන් අසල්වාසී සෑම සියලු දෙනාටමත් ඒ වගේම මේ පින්කම සඳහා නොඑක ආකාරයෙන් උදව් උපකාරාදිය සිද්ධ කරන්නට යෙදුණු වෙහෙස මහන්සි වේ කටයුතු කරන්නට යෙදුණු වචනෙන් පවා දැකලා අහලා හොඳයි කියලා සතුටු වුණු සන්තෝෂ වුණු ධර්ම ශ්‍රවණයට පැමිණි හැම දෙනාටමත් ලොකු කුඩා හැම දෙනාටමත් ආව ගිය නොගිය කී සෑම සිළු දෙනාටම මේ රැස් කරගත්තා වූ උදාරතර පින් ආශිර්වාදයක් වශයෙන් ඔබ හැම දෙනාගේම ජීවිතවලට ලැබී ඔබේ ජීවිත තුළ දවන තවන අසහනයට වේදනාවට පීඩාවට පත් කරන සියලු දුක්ඛ දෝමනස්යන් දුරු වේවා. හිසේ සිට පාදාන්තයේ දක්වා ඇති 98ක් රෝග 99ක් ව්‍යාධි 208ක් අන්තරායන් නවග්‍රහපල සෙනසුරු අපල ඒරාෂ්ටක භූමි දෝෂ මේ සියල්ලක්මත් ඉදිරියේදී පැමිණෙන්නට තිබෙන යම් අපලයක් විපතක් ඕදුරක් මඟ අනතුරක් හිරිහැරයක් කරදරයක් පීඩාවක් බාධාවක් වෙද්ද ඒ සියල්ලක්මත් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් දේවානුභාවයෙන් මේ කළ පින්කම්ගේ ආනුභාවයෙන් දුරින් භූත වේවා සිතක් වේවා සාන්තියක් වේවා ඔබ අපි සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ ලැබේවා දිගාසිරි සම්පත් ලැබේවා ආයුරාෝග්‍ය ආදී සම්පත් ලැබේවා සිත් තුළ පවතින සියලු බලාපොරොත්තු පැතුම් ප්‍රාර්ථනාවන් සිතන පතන අයුරින් ඉටු වේවා කරන කින රැකී ආරක්ෂා ව්‍යාපාර ගොවිතැන්පත් වෙළෙළඳාම් කටයුතු දිනෙන් දින දියුණුවටපත් වේවා දූ දරුවන්ගේ අධ්‍යයන අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා තබන පියවරක් පාසා ජයෙන් ජයම වේවා සියලු දෙනාටම දුකින් තුර සැපෙන් පිරි වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිත ගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා
තව තවත් පින් පුරන්නට කුසල් වඩන්නට සිත් පහළ වේවා. ධර්මය අවබෝධ වේවා. ධර්මඥානය පහළ වේවා. සසර ගමන කෙලවර කොට ලබන අති උතුම් අමා මහ නිර්වාණ ධර්මයෙන් සදා සැනසුම උදා කර ගන්නට මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම ඉක්මන් භවයක නිවන් අවබෝධ කර ගන්නට මේ පින් පාරමිතාවක් ලෙසින් උපනිශ්‍රේ වේවා කියලා සාදු 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 සිතින් පින් ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම තවත් අරමුණක් නිස්තිස්සව වලානේ සත්පත්තිනි දේවමෑණියන් වහන්සේ ඇතුළු සියලුම 33 කෝටියක් පළාත් ආරක්ෂා කරන සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන 33 කෝටියක් දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වී දිවයිසුරු වඩා වර්ධනය කරගෙන ඔබ අපි හැම දෙනාම ආරක්ෂා කර දේවා. දෙවියන්ටත් මේ පින් බලෙන් උතුම් නිවන් අවබෝධ වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. විශේෂයෙන් මේ සිහිපත් කිරීම අපි සෑමදාම සියලුම ගුවන්විදුලි නාලිකා තුලින් උදේ හවස සෙත් කවි කියනවා, සෙත් පිරිත් කියනවා. ඔබ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සෑම බ්‍රහස්පතින්දා දිනකම හිරු ටීවී නාලිකාව තුළින් උදෑසන 5:25 සිට 5:55 වෙනකම් සිත්මග සිරිතෙන් ඔබට ආශිර්වාද කරන අතර සෑම පුරපසළොස්වක පොහෝ දිනකම ස්වර්ණ වාහිනී යමාදහර යෝගාසන කාව්‍යමය ධර්ම දේශනාව තුළින් දහවල් 1 සිට 2 දක්වා සජීවීව අපි ඔබේ නිවසට වැඩම කරවන ලබනවා. එළඹෙන පුරපසළොස්වක පොහෝ දවසේදී දහවල් 3:00ට ITN රූපවාහිනී 3 ආසන කාව්‍යමය ධර්ම දේශනාවනුත් වැඩම කරන්නට බලාපොරොත්තු වෙන්. එතෙක් ඔබ හැම දිනාටම ධර්මයේ ආනුභාවයෙන් සදා සැනසෙල්ල උදා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැම දිනාටම අමා මහ නිවන් අවබෝධ වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වැඩහිට අපවත් දී වදාළ කඩිගමුවේ සෝභිත හාමුදුරුවෝ
මේ ගම කනකගාම කියන මට්ටමටම කනෝගම කියන මට්ටමටම අපේ දායකාරකාදීන් හදලා දුන්නා. අපේ පඬිතුහාමුදුරුවෝ සිහිපත් කරපු විදිහට අර දීපංකර බුදුහාමුදුරුවන්ගේ පාදමුලේ සුමේද තාපසයෝ මඩගොඩේ දිගා වෙලා බුදුරජාණන් වහන්සේට යම් කැපකිරීමක් කළාද අද මේ ගමේ ඉන්න මිනිස්සුත් දායකයොත් ඒ වගේම අදටත් අපිටත් අපේ විහාරස්ථානයටත් ඒ විදිහටම සැලකිලි සම්මාන ගෞරව දක්වන දායක පිරිසක් එන්නේ අඩුවක් පාඩුවක් නැතුව. ඒ ගමේ ජීවත් වන මේ ලක්ෂණ මහත්මාණන්ගේ අයියා රෝෂාන් මහත්මාණන් ලක්ෂණ මහත්මාණන්ගේ බිරිඳ වගේම ලක්ෂණ මහත්මාණන්ගේ නැගණිය වගේම අම්මා තාත්තා දෙපළත් පරම්පරානුයාතව අපවත් වී වදාළ රදලියගොඩ නායක හාමුදුරුවන් වහන්සේගේ සෙවණෙහි ඉඳගෙන හාමුදුරුවන් වහන්සේලාට එදත් ඉදම් අද දක්වාමත් වන්දනීය අපේ ගුරුදේව නාහිපාණන් වහන්සේ ඇතුළත් මහා සංඝ රත්නයට හදවතින්ම ආදරය කරන පවුලක් මේ පවුලත් අනිත් අපේ ගමේ ඉන්න අනිත් හැමෝමත් වගේ. ඉතින් මේ අතරේ ඉන්න අපේ ලක්ෂ්මන් මහත්මාණන් විදේශගත වෙලා ඉන්න නිසා පන්සලත් එක්ක ඥාතිත්වයේ සම්බන්ධතාවයේ අඩු වුණත් රොෂාන් මහත්මාණන් ලක්ෂ්මන් මහත්මාණන්ගේ බිරිඳ වගේම ලක්ෂ්මන් මහත්මාණන්ගේ නංගි අම්මා තාත්තා එදා ඉඳන් අද දක්වත් විහාරස්ථානයේ වෙනුවෙන් කැප වෙනවා. අපේ රොෂාන් අයියා තිස්සව විහාරස්ථානයේ තිදෙමින් කනෝගම විහාරස්ථානයේ තිදෙමින් ගුරුදේව නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් කළ යුතු අසනීපුණු අවස්ථාවන් වල දින ගණන් සති ගණන් මාස ගණන් නොකඩවා එගටගෙන නායක හාමුදුරුවන් වහන්සේගේ සෙවණැල්ලටත් වඩා ළඟින් ඉදමින් නායක හාමුදුරුවෝ බලාගත්තු නිවසක් ඒ පරම්පරාවක් මේ නිවස. ඉතින් ඒ නිසා ඒ නිවසටත් මේ ගමටත් අපේ හාමුදුරුවෝ වැඩම කරවීමම අපිට ඊ타ත්ම වාසනාවන්තකමක් ගෙන දෙන දිනයක් බවට පත් වුණා. ඒ වාසනාවන්ත දිනය අපට උදාප කළේ අපේ ලක්ෂ්මන් අයියා. අපේ හාමුදුරුවන්ගේ බණ පිළිබඳව මම අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හැම දිනම අපේ හාමුදුරුවෝ සියසින් මේ මොහොතේ දැනගත්තත් රූපවාහිනියෙන් ඕනෑතරම් දිනවල බොහෝ ධර්ම දේශනා ශ්‍රවණය කරන නිසා මේ පින්වතුන් දැකලා තියෙනවා. ඒ නිසා අර්ථ රසයෙන්, ශබ්ද රසයෙන්, ධර්ම රසයෙන් මේ සියල්ලක්ම පරිපූර්ණ වෙලා අපේ සිස්සතම් මනදුල සතුට වන විදිහට ධර්මාලම්බන ප්‍රීතිය උපදින විදිහට අද දවසේත් අපේ පඬිත හාමුදුරුවෝ මොනතරම් අවිවේකීතා දුෂ්කරතා තිබුණත් වැඩම කරලා ඒ සියල්ල අප වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කළා. මුලින් සිහිපත් කරපු හැම දිනාටමත් පින් ලැබෙන පින් දිය හැකි විදිහට. ඉතින් ඒ නිසා වැඩම කළ වදාළ ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේට මේ ධර්ම දේශනාව අප කෙරෙහි ඊ타මත් උවමනාවෙන් කරුණාවෙන් ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අප වෙනුවෙන් දේශනා කළ ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේටත් ඒ පඬිත හාමුදුරුවන්ගේ ජීවත්ව වැඩෙන ආදරණීය මෑණියන්ටත් ගුරු දෙමව්පියවරුන්ටත් නිදුක් නිරෝගී දිගාසිරමේ පින් බලෙන් හේතු වාසනා වේවා. ඒ වගේම මිය පරලොවගේ ආදරණීය පීතුමානම් ප්‍රධාන ඒ පන්නල ඥානාලෝක නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන පින්වත් මහා සංඝරුවනටත් මරණින් මත්තේ ඔබ අප හැම දිනාටමත් උතුම් නිවන් පිණිස මේ පූජා ශක්තියෙන් පුණ්‍ය ශක්තියෙන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.